අයිබෝවන් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ඔයාලට වැදගත් වීඩියෝ අරන් එන වනිති බුක්ෂොප් YouTube නාලිකාවත් එක්ක. මෛත්‍රිය, කරුණාව කියලා කියන්නේ සහකම්පාව, මුදිතාව, උපේක්ෂාව. ඒක තමයි අපි දරුවන් තුල වගා කරන්න ඕනේ. ඒ වගා කරන ඒ මහා ගුණධර්මත් එක්ක අපිට අනාගතයේ තියෙන මේ AI ලෝකයේ තියෙන AI වලට අඬන්න බෑනේ. AI වලට ඔක්කොම කරන්න පුළුවන්. AI වලට මොනවද කරන්න පුළුවන්? ලියන්න පුළුවන්, චිත්‍ර අඳින්න පුළුවන්, ෆිල්ම්ස් කරන්න පුළුවන්, තප්පරෙන් ගණන් හදන්න පුළුවන්, තප්පරෙන් රචනා ලියන්න පුළුවන්, ඔක්කොම කරන්න පුළුවන්. හැබැයි AI වලට තව එකක් බෑ කරන්න. මොකක්ද? අඬන්න බෑ. එයාට තව එකක් කරන්න බෑ. අනිත් ඒගොල්ලන්ගෙන් සහකම්පාව දක්වන්න බෑ. ඒගොල්ලන්ට එකක් කරන්න බෑ. මෛත්‍රිය දක්වන්න බෑ. ඒගොල්ලන්ට එකක් කරන්න බෑ. මුදිතාව දක්වන්න බෑ. එහෙනම් අන්න ඒ සාර ධර්ම වලින් පිරිච්ච සමාජයක් තමයි ඉස්සරහා දිනන්නේ. ඒ වෙනුවෙන් මම ඊටාම බැගෑපත්ව අපේ ගුරුවරුන්ගෙන් ඉල්ලා හිටනවා අපි ඒක කරමු. ඒක මං හිතන්නේ අපිට ඒකට නමක් දුන්නත් කමක් නැහැ, ක්ලීන් ශ්‍රී ලංකා කියලා. මෙහෙමයි පුතේ. රටවල් හරි, ඉස්කෝල හරි, ටීම් හරි, කවුරු හරි දින්නේ තනියෙන්. අපිට තනියෙන් දිනන්න බෑ. අපි දිනන්න ඕන ඔක්කොමලා එකට එකතු වෙලා. ඕගොල්ලන්ට කියලා දීලා තියෙනවා නේද? අර ජාතක කතාවක්. අර වටු කුරුළු වැද්දෙක් ඇවිල්ලා ගැහුවනේ මහා දැලක් වටු කුරුල්ලොන්ට. මතකද මේ කතාව? මතක නේද? ඒගොල්ලන්ගෙන් කට්ටියක් කිව්වේ නෑ අපි මේක අපි අනිත් පැත්තට අදින්න ඕන. ඒකට අනිත් ඒගොල්ලෝ කිව්වේ නෑ මේක ඒ පැත්තට අදින්න ඕන. නායකයෙක් හිටියා. ඒ નાයකයා කිව්වා රයිට්, ලෑස්ති වෙන්න, අපි 1යි 2යි 3යි කියනකොට අපි ඔක්කොමලා රෑන පිටින් එකතු වෙලා ඈත අහසේ පියාඹල යනවා වටු කුරුළු වැද්දට විරුද්ධව කියලා. එතන Facebook එකේ ලියපු කෙනෙක් හිටියේ නෑ. ඕක හරියන්නේ නෑ ඕයි කියලා. ඔය වටු කුරුල්ලා පියාඹනකොට ඔය නායකයාගේ කියලා ඊට වැඩිය වෙනස් අප්‍රෝච් එකක් අපි ගන්න කාලේ ඇවිල්ලා තියෙනවා. අපි වෙනස් විදියට හිතන්න කාලේ ඇවිල්ලා තියෙනවා. එතන වටු කුරුල්ලෝ හිටියේ නෑ. අර පැත්තටත් ඇදලා මේ පැත්තටත් ඇදලා ඒ පැත්තටත් වටු කුරුල්ලෝ ඇද්දා නම් එහෙම කාගේ බඩේද වටු කුරුල්ලෝ ටික? ඔක්කොම වැද්දාගේ බඩේ. මතක තියාගන්න මේ ලෝකයේ ඇතුලේ වැද්දෝ ඉන්නවා අපි තියා බලාගෙන. ඒක නෑ කියන්න බෑ. මේ ගහන දැලට මේ දැල අරගෙන අපි ඔක්කොම ඉස්සරහට පියාඹන්න කාලය ඇවිල්ලා තියෙනවා. එකට එකතු වෙලා රොද බැඳලා පියාඹලා අපි ලෝකේ ලස්සන සාර ධර්ම වලින් පිරිච්ච රම්‍ය දිවයින මේ ලංකාවයි කියලා ලෝකය උඩ ඈත උඩ ආකාශයේ අපි පෙන්වන්න. ඒක කරන්න පුළුවන් කාටද? කාටද කරන්න පුළුවන්? නැගිටින්න පුතා. ඔයා නැගිටින්න. මෙහෙ එන්න පැටියෝ. එයා මට උඩ පැනලා කිව්වා එකක්. මොකද ඒ කිව්වේ? අපිට මොනවද අපිට කරන්න පුළුවන්? ජීවිතේ දිනන්න. එකට එකතු වෙලා වැඩ කරන්න. කවුරු වගේද? අර වටු කුරුල්ලෝ වගේ. අර වටු කුරුල්ලෝ වගේ. පුළුවන්ද අපිට එහෙම කරන්න? පුළුවන්. පුළුවන්. පුළුවන්ද? පුළුවන්ද? හරි පැටියෝ. thank you very much. මම ඔයාලට ටැග් එකක් කියවනවා. හරිද? හරි.